හරි. අවුරුදු homework. හරි. පොඩි වැඩක් කරන්න යන්නේ චූටි වැඩක්. මහා homework. හරි. උත්සාහයක් මොකුත් නැහැ. homework එකක් දෙන්න යන්නේ. පැහැදිලි? මේ වැඩේ කරගත්තොත් හරි මේ වැඩේ හරියට අවංකව කරගත්තොත් සාමාන්‍යයෙන් ලකුණු 20ක 30ක ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්න පුළුවන් වෙයි. හරි කියවන්න එපා. 20ක 30ක ලකුණු ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්න පුළුවන් වෙයි. හරි. මේකේ සති ටික බෙදලා තියෙන්නේ මෙහෙමයි. අප්‍රේල් 7 අප්‍රේල් 13 අප්‍රේල් 14 අප්‍රේල් 20 නේ. ඔව් 14 අප්‍රේල් 20 අප්‍රේල් 21 අප්‍රේල් 27 අප්‍රේල් 28 මැයි 5. හරි ඔය තියෙන්නේ ඉදිරි සති 4. හරි ඔයා ඉන්නේ අප්‍රේල් 9 නේ. ඒතකොට ඒකත් එක්ක මේ තියෙන්නේ. පැහැදිලි? හරි. මේ homework එක මෙහෙමයි. කියන්න ගන්න එපා. කියවන සද්ද ඇහෙන්න බෑ. අප්‍රේල් 7 අප්‍රේල් 13 කියන සතියේ ඔයා past papers කරන්න ඕනේ මෙන්න මේ ටික. 2013 2015 සහ 2019. පැහැදිලි? 2013 2015 සහ 2019. හරි ඔය past papers 3 කරන්න ඕනි. තුනයි තියෙන්නේ පළවෙනි. 2011. sorry 13 නෙමෙයිනේ 11නේ. හරි 2011 2015 2019 කියන තුන කරන්න ඕනේ පළවෙනි සතියේ. හරි 2011 නේ. හරි මේකෙන් පළවෙනි සතිය ඔයා 2011 2015 2019 කියන past papers 3 කරන්න ඕන. මේ ටික බෙදලා තියෙන්නේ පිළිවෙලකට. පැහැදිලි? ඒ කියන්නේ විශේෂ ලක්ෂණ ටිකක් නිසා තමයි ඔය විදිහට past papers ටික බෙදලා තියෙන්නේ. හරි. මේ past papers ටික කරන්න ඕනේ කියන්නේ මෙහෙමයි. past paper එක කරන්න ඕනේ නෑ full paper එක. full paper එකක් කියන්නේ මොකද්දලා? දන්නවනේ. full paper එකට තියෙනවා MCQ part එකයි තව මොනවද? structured essay අඩංගු වෙච්ච essay part එකකුයි නේද? එතකොට ඔය කියන full paper එක කරනවා. පැහැදිලිද? ඔය කියන full paper එක කරනවා. full paper එක කරලා ඊළඟ මොකද කරන්නේ? ගෙනල්ලා දෙනවා. නෑ. marking scheme එකක් තියෙනවා. නේ? ඔන්න ඕකෙන් හරියට ලකුණු ටික දාගන්න ඕනේ. කියන්න එපා. මාර්කින් ස්කීමා එක බල මේ වැඩේ ඔළුවට දාගන්න නෑ. දැන් කලින් අහගත්තු අය ප්‍රශ්නයක් නෑ. දැන් මේ රිවිෂන් එකට ආපු අය ඒගොල්ලෝ සද්ද නැතුව ඉන්න. අනිත් අය හරියට වැඩේ අහගන්න නැත්නම් කරන්න බෑ වැඩේ. හරි? නැත්නම් ආපහු වීඩියෝ එකක් බලන්න වෙයි. හරිද? ෆුල් පේපර් එක කරා ඊට පස්සේ කරලා ඉවරුණාට පස්සේ මාර්කින් ස්කීමා එක බැලුවා ලකුණු දාගත්තා. පැහැදිලි? මාර්කින් ස්කීමා එක බැලුවා ලකුණු දාගත්තා. ඊට පස්සේ ඔය පේපර් එක පොඩ්ඩක් ඇනලයිස් කරගන්න. ඇනලිසිස් පාර්ට් එකක් තියාගන්න. හරිද?
ඒ කියන්නේ මොකද්ද ඒ අවුරුද්දේ තිබ්බ ලොජික් ගේට්ස් ප්‍රශ්නේ උනේ? මොකද්ද ඒ අවුරුද්දේ අහලා තිබ්බ නෙට්වර්කින් ප්‍රශ්නේ කරන්න තියෙන්නේ? පැහැදිලි? මොකද්ද ඩේටාබේස් ප්‍රශ්නේ අහලා තියෙන ප්‍රශ්න ටික? මොන normalization ෆෝම් එකෙන්ද තියෙන්නේ? ඔය වගේ පොඩ්ඩක් පේපර් එක ඇනාලිසිස් පාර්ට් එකක් කරගන්න. පැහැදිලිද? හරි. පොඩ්ඩක් ඉන්න මේක ගැන තව විස්තරාත්මකව කියන්න. ඊටු ටිකටත් එන්නකෝ. මෙතන තිබ්බේ කීයද? ලවිස් මට උදව් කරන්න. මා රිවිෂන් එකේ ආයෙත් මේක දුන්නා PDF එකේ විදිහට 2012 මේ සතිය අර අවුරුදු සතියක් නාන්නේ. ඒක නිසා තෑගි වැඩි 2012 2017 2021 සහ 2022 අවුරුදු සතිය නිසා ස්පෙෂලි අවුරුදු එඩිෂන් එකක් එක පේපර්ස් හතරක්ම තියෙනවා ඕගොල්ලෝ මේ. හරි. එහෙම අර අවුරුද්දට ළමයි ඕගොල්ලෝ පාළුවට ලක් කරන්නවා. එහෙම එකක් නෑ මගේ කිසිම. ඕගොල්ලෝට වැඩ තියෙනවා. ඒ සතියේ පේපර්ස් 3ක් වෙනුවට ඒ සතියේ විතර පේපර්ස් 4ක් තියෙනවා. හැදෙලි සතියේ විතර පේපර්ස් 4ක්. අර විදියටම ෆුල් පේපර් එක කළා. මාකින් එක බලලා ලකුණු දැම්මා. ඊට පස්සේ ඇනාලිසිස් පාර්ට් එක පොඩ්ඩක් තියාගන්න. ඒ මොකටද කියලා මම තා චුට්ටකින් කියන්නම්. ඒකත් ඔළුවේ තියාගන්න. හරි. මේ මම PDF එකේ තියෙන විදිහට කියන්නේ. ඊට පස්සේ PDF එකක් දාන්න. දැන් අදනේ මේ බ්‍රහස්පතින කට්ටියට කියන්නේ. එතකොට මේක අද කියලා දාන්න. රැට දාන්න. 2013 2000 කීයද? 18 20 2013 18 2020 කියන පේපර්ස් 3 අර විදිහටම ෆුල් පේපර් එක කළා. මාකින් ස්කීමා එකෙන් බලලා ලකුණු දැම්මා. මාකින් ස්කීමා එකෙන් බලලා ලකුණු දාන්න කියන්නේ ෆුල් පේපර් එක කරාට පස්සේ හේතුව ඔයාට එතකොට මාකින් ස්කීමා එකත් ඇනලයිස් පාර්ට් එකක් වෙනවා. පැහැදිලිද? ඒකේ ලකුණු හම්බෙන පොයින්ට්ස් කොච්චර ලකුණු percentage එකක් හම්බෙනවද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට networking වල වගුවා තියෙන්නේ NID BID. එතකොට එක එක අවුරුදු වල එක එක ලකුණු ප්‍රමාණ තියෙන්නේ. ඒව ගැන idea එකක් එනවා. පැහැදිලි? ඔය කියන ඔක්කොම මේ දෙවෙනි පාර්ට් එකෙන් හම්බෙනවා. පැහැදිලි? full paper එක කරන එකෙන් කොහොමත් ඔයාලා knowledge එකේ නම. පැහැදිලි? අරක මම කියන්නම් වෙනම analysis part එක. මේක හරිනේ නේ. ඔන්න සති 3යි. සති 3යි. ඊට පස්සේ හතරවෙනි සතිය එදා ඉතුරු ටික 2014 2016 සහ 2000 කීයද 23 නේ 2014 2016 සහ 2023 කියන ටික හතරවෙනි සතියේ ගේන්න හරි කරලා ගේන්න හරි. එතකොට මෙහෙමයි. දැන් එතකොට හරි 24 25 ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක මම වෙනම කරන විදිහක් කියන්නම්. ඒකට පොඩි වෙන ප්ලෑන් එකක් තියෙනවා. ඒක මම කියන්නම් 24 සහ 25 අවුරුදු දෙක. පැහැදිලි? මෙහෙම පදනමක් තියෙනවා. දැන් ගිය අවුරුදු වල මේ හෝම්වර්ක් එක දුන්නම. හැබැයි සමහර බෝතස්ලා කරේ නැහැ. හෙල්ප් කරා මාගේ. මේ අවුරුද්දේ සෙල්ලම හරියන්නේ නැහැ. මේ අවුරුද්ද වෙනම ඕගොල්ලෝගේ නමත් එක්ක print කරලා මං ගාව පොඩි tracker එකක් තියෙනවා. sheet එකක් තියෙනවා. ඕකේ ඔය කියන වර්ෂ ඔක්කොම ටික දාලා හදලා තියෙන්නේ. පැහැදිලි? ඕගොල්ලෝ මෙහෙන් ගෙනල්ලා පෙන්නන එක මම මෙතන note down කරගන්නවා. physical online දෙකේම ළමයිට කියන්නේ හරි ඕගොල්ලොන්ගේ සම්පූර්ණ මේ වැඩේ කරනවද නැද්ද කියලා track කරනවා. පන්තියට register වෙලා ඉන්න සියලුම දෙනාගේ නම් list එක මං ගාව තියෙනවා. print කරලාම තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඔය නැති වෙන්නේ කෙරෙන්නේ නැහැ. print කරලාම තියෙනවා. කියන්න එපා. හරි. එතකොට දැන් ඕක track කරන්නත් එපානේ. හරි.
පළවෙනි ප්‍රෝග්‍රස් එක. හරි. පළවෙනි ප්‍රෝග්‍රස් එක බලන්නේ ළමයි කවද්ද? මෙන්න මෙදාට. ඒ කියන්නේ අවුරුදු කාලා හොඳට තෙල් කෑම කාලා එන පළවෙනි සතියේ තෙල බහින්න ගහනවා පේපර්ස් 7ක් කරලා තිබ්බේ නැත්තම්. පැහැදිලි? හරි. ආයි බඩගිනි වෙන්නම ගහනවා ළමයි. පේපර්ස් 7ක් ඉවර වෙලා තිබ්බේ නැහැ. 7 කියන්නේ 6වත් 5 මාරවත් 4වත් නෙමෙයි ඈ. පැහැදිලි? 7 කියන්නේ 7. හරි. එදාට ඔය මේ ගෙදර දාලාම පොත් එහෙම ගිහිල්ලා අරන් වරෙන් ඒක ලාභයි. හරි. ගිහිල්ලා අරගෙන පන්තියට පරක්කු වෙලා වරෙන් මේ සතිය ගෙදර දාලා ආවොත් ඒක ලාභයි. පැහැදිලි? හරි. ආවේ නැහැ කියන්නේ මොකෙක් හරි එකේ. ඌ ඉන්නේ සති දෙකකින් එක වෙන්නේ නැහැ. හරි. ඉතින් සෙකන්ඩ් ප්‍රෝග්‍රස් එක ගද්දී අරුන්ගේ පේපර්ස් දැන් මෙතනින් ගද්දි 10ක් තියෙන්නේ නැහැ. 10ම තිබ්බේ නැත්තම් ඌ මේ සතියටත් ගහනවා උන්ට මේ සතියටත් ගහනවා. පැහැදිලි? 9ක් තිබ්බත් ගහනවා. පැහැදිලිද? 9ක් තිබ්බත් සේම්. හරි. මේ සතියටත් උට ගුටි කන්න වෙනවා. මේ සතියටත් ගහනවා බැරි වෙලාවත් එකක්වත් කරලා නැතා ගෙදරට පවා ඉන්ෆෝම් කරන්න මං ගාව තියෙන දන්නවන්නේ. ඔක්කොම සියලු දත්ත ටික මං ගාව තියෙනවා. හරි. හරි දෙවෙනි එක දෙවෙනි ප්‍රෝග්‍රස් එක ගන්නේ එතකොට අප්‍රේල් අන්තිම සතියේ තුන්වෙනි ප්‍රෝග්‍රස් එක ගන්නේ මැයි මුල් සතියේ පැහැදිලි මැයි පළවෙනි සතියේ එතකොට මැයි පළවෙනි සතිය කියන්නේ ළමයි එක්සෑම් එකට මාස 3යි පැහැදිලි එක්සෑම් එකට මාස 3 හරි දැන් කොහොමත් මේ සතියේ එකෙක් ආවේ නැත්තම් උට ඊළඟ සතියේ දෙකටම අල්ලලා ගන්න සති දෙකම ආවේ නැත්තම් තුන්වෙනි සතියේ තුනටම අල්ලලා ගන්න. පැහැදිලි? ඒ තුනටම අල්ලලා ගහන්නේ ළමයි දැන් මෙතන පේපර්ස් 13ක් නෙනේ ඔක්කොම 13න් 11ක් තිබ්බත් උඩ තුනටම ගුටි කන්න වෙනවා. පැහැදිලි? හරි අනිත් දෙක කවර් කියලා එහෙම නෑ. ඌ අනිත් දෙක කවර් නම් පන්තියන දැනගන්න ඕනේ. හරි? 13 තියෙන සතියේ 11ක් තිබ්බොත් ඌ තුනටම පැහැදිලිද? ඒ මං අර ගුටි ලබා දීමේ පිළිවෙල කියලා දුන්නේ. හරි? ඒකත් කියලා දෙන්න බෑ. හරි. එතකොට ඒකත් හරි. ඔන්ලයින් අයට ගහන්න බෑ ඉතින්. ඔන්ලයින් සෙට් එක කරන්න දෙයක් නෑ. හරි? උන්ට ගෙදරට ගිහිල්ලා තමයි ගහන්නේ. හරි. ෆිසිකල් එකේ උන්නම් කරනවා. අහගන්නකො. අහගන්න. එතකොට මැයි ෆස්ට් වීක් එක වෙද්දී හරි සල්ලව ගත්තොත් මැයි පළවෙනි සතිය වෙද්දි ළමයි ඔයා A level අවුරුදු 13ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සියල්ල ඉවරයි. පැහැදිලිද? මේක ළමයි ඔයා මේ වෙලාවේ දන්නේ ලොජික් ගේට් විතරක් වෙන්න පුළුවන්. ඒත් කමක් නැහැ කරන්න ඕනේ. පැහැදිලිද? හරි. ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා මේක කළ යුතුමයි. පැහැදිලිද? ආයි කරන්න කාලයක් නැත. පැහැදිලි? මේක මේ වෙලාවේ කරන්නම ඕනි. හරි? මේක මේ වෙලාවේ කරන්නම ඕනි. ආපහු කරන්න කාලයක් නැහැ. පැහැදිලි? හරි. ඒක නිසා අවුරුදු 13ක් ඉවරයි කියන්නේ සුපිරි. පැහැදිලිද? මොකද අවුරුදු 13ක් ඉවර එකත් එක්ක ඔයා මාකින් එක දන්නව මොනවද ලකුණු දීලා තියෙන්නේ නැත්තේ කියලා. පැහැදිලි? හරි. සහ මේ ඇනලිසිස් කියන්නේ මෙහෙම පාඩයක්. දැන් ඔයා පේපර්ස් ටිකක් අරන් එනවනේ නේ ලකුණු ටිකක් දාගෙන මේ පළවෙනි ප්‍රෝග්‍රස් එකට එනවනේ. හරි. එතකොට මම ওই පේපර්ස් ටික බලලා ළමයි ප්‍රශ්නයක් දෙයක් අහනවා. මේ අවුරුද්දේ ලොජික් ගේට්ස් ගානේ මොනවද තිබ්බේ කියලා. හරි. එතකොට ළමයි මේක කරලා නැත්තම් හරි මේ ඇනලිසිස් පාර්ට් එක කරලා නැත්තම් ඒ තු ගුටි. පැහැදිලි? හරි. සරල කතාව මොනවා හරි කරලා නැත්තම් ගුටි කනවා කියන එක. පැහැදිලිද? හරි. නෑ ඒකට හේතු ගන්න. ඒකට හේතුවක් තියෙනවා. සමහර ඒවා මෙහෙම හෝම්වර්ක් එකක් දුන්නාම ඔහේ කරන් යනවා විතර. මේ හෝම්වර්ක් එක කරන්නේ අවුරුදු 13ක. හරි. අවුරුදු 13ක
අත්දැකීම් ටික එක මාසකින් ගන්න. පැහැදිලිද? එතකොට අවුරුදු 13ේම අහපු logic gates patterns ටික ඔයා දන්නවා. networking patterns ටික ඔයා දන්නවා. පැහැදිලි? ඊට පස්සේ database මොනවද අහලා තියෙන්නේ කියලා දන්නවා. පැහැදිලි? ඕක ඔය කියවන්න එපා. ඕක හරියට කරොත් ඔය කියන සියල්ලම ඕගොල්ලෝ දන්නවා. පැහැදිලිද? හරි. ඔය කියන සියල්ලම ඕගොල්ලෝ දන්නවා. ඒ වගේම හරියට කරගත්තේ නැත්නම් වැඩේ අපරාධයි. හරි. දැන් ඔය මම මේ සැරේ මේක කරන්න විශේෂම හේතුව ඕක මම මගේ පැත්තට ට්‍රැක් කරන්න විශේෂම හේතුව ගිය සැරේ ඕක භාගයට කරපු අය හිටියා. හරි. සම්පූර්ණ කරපු උනුත් හිටියා. හැබැයි සම්පූර්ණයෙන් කරපු අයගේ ලකුණු ඇත්තටම 20 30කින් වැඩි වුණා. පැහැදිලි? අපරාධේ කරේ නැති වුණා. අනිත් එක මේක පැය 5ක් යන්නේ නැහැ. එක පේපරයක් හරියට. පැහැදිලි? ඔයාට MCQ එකකට යන්නේ පැය එකමාරක් පැයක් අතර කාලයක්. පැයකමාරක් අතර කාලයක්. උඹලා පැය දෙකක් එක තැන ඉඳන් ඉන්නවනම් මොනවා කරන්න බැහැ. හරි ඒක නිසා එච්චර කාලයක් ගියේ නැතත් උඹලා පැයෙන් උක ගහලා එනවා. පැහැදිලි? හරි. එසේ එකකට යන්නේ පැය 3ක් යන්නේ නැහැ. පැහැදිලි? පැය 2ක් යයි උඩරිම. ඒකත් ප්‍රශ්න 4ම ලියුනේ. 3ක් වගේ කියනවා නම් පැයෙන් ඉවර කරන්න පුළුවන් එක. 2ක් 3ක් ලියන්න. හරි. එතකොට එහෙම තමයි ඒකේ කාලය දෙන්නේ. පැහැදිලිද? හරි. හැබැයි මම කියන්නේ මේක මම කරන විදිහක් කියන්නේ හැබැයි හොඳටම කරන එක්කෙනෙක්ට පැය 5ක් කරන් හරියටම ටයිමින් වලට කරන්න පුළුවන්. හැබැයි මේ හෝම්වර්ක් එක අඩුම තරම් මට කම්ප්ලීට් කරලා දෙන්න මුලින්. හරි. මොකද මේ ෆස්ට් ආර්ගියුමන්ට් අපි වැඩ පටන් ගන්න පළවෙනි වටේ. පැහැදිලි? හරි. මේ ෆස්ට් රවුන්ඩ් එක ළමයි පාස් පේපර්ස්. එතකොට තව තියෙනවා ඉදිරියේදී තවත් සහන බලාපොරොත්තු වන්න. හරි. මේ පළවෙනි දැන් මෙහෙමනේ. දැන් අන්තිම මාස 4 අහගන්නකො. අන්තිම මාස 4 හරි. දැන් මේක ඔන්ලයින් අයටත් පොදුයි ෆිසිකල් අයටත් ඔක්කොම පොදුයි. අන්තිම මාස 4 හැමෝම දැන් වැඩ කරන්න ගන්නවා. හැබැයි ඕගොල්ලෝ රිසල්ට් එක දානවා නම් හරි. ඇත්තටම කොච්චර කිව්වත් මේක ඇතුලේ තරංගයක් තියෙනවානේ. මං කියන්නේ ඕගොල්ලෝ සහ මේක බලන හැමෝම රිසල්ට් එකක් දානවා නම් ඒගොල්ලන්ට වැඩි වැඩ කරන්න ඕනි. පැහැදිලිද? එහෙනම් මාස 3ක් පාස් පේපර්ස් ටික ඇදලා හරියන්නේ නැහැ. පැහැදිලි? මේක එක මාසෙන් ඉවර වෙන්න. මොකද මීට වඩා වැඩ තියෙනවා. පැහැදිලි? මීට වඩා වැඩ ගොඩක් කරන්න තියෙනවා. එහෙම මේක එක මාසෙන්වත් ඉවර වෙන්න ඕනේ. මට ඇත්තටම දැන් අඟහරුවාද දීපු අයගෙන් නම් ඊයේත් මට ලකුණු දාලා තිබ්බා. හරි. ඊයස් දෙකක් විතර ඉවර කරා. ඒ කියන්නේ ඕගොල්ලොන්ට එක ඊය එකක් ඉවර කරන්න යන්නේ පැය 3ක් 4ක්. පැහැදිලි? මහ ලොකුවට ගන්න එපා මේක. පොඩි දේ එකම දේ ඔයා වැඩ කරනවද නැද්ද කියන එක මත ඒක ඩිපෙන්ඩ් වෙනවා. පැහැදිලි? ලොකු හෝම්වර්ක් එකක් නෙමෙයි. හරියට කරොත් දවසට පේපර්ස් දෙකක් වුණත් කරලා දාත හැකි. පැහැදිලි? පැය ගාන පොඩි පැය ගානකින් පේපර්ස් දෙකක් වුණා. ඒවා ඒක ඩිපෙන්ඩ් වෙන්නේ වැඩ කරනවද නොකරනවද කියන එක මත. පැහැදිලිද? හරි. ඒක නිසා හැමෝම වැඩ කරන කාලේ ඔයා ඊට වඩා ලොකු කැපැසිටි එකකින් වැඩ කරන්න ඕනේ රිසල්ට් එක ගන්න. ඇයි? ළමයි ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2025 ඒ ප්‍රතිශතය 2.27. ඊට කලින් අවුරුද්දේ අඩුම තරමේ 2.9ක්වත් තිබ්බා. මේ අවුරුද්දේ ඒකත් නැහැ. 2.7ක් හරි 9ක් හරි තිබ්බා. මේ අවුරුද්දේ 2.2ක් වගේ තියෙන්නේ. 2.7යි වගේ තමයි මට කොහොම හරි 2.2. 2.2. හරි ඒ percentage එක 2.2යි. B percentage එක තියෙන්නේ 7.0 ගාන. ඒ දෙකේම total එක ගත්තත් 9.10කට විතරයි AB තියෙන්නේ. IT ලියපු අයගේ. පැහැදිලි? හරි. සීට් එකතු කළා කියන්නේ ඒ තියෙන්නේ 30%යි. ඒ කියන්නේ 2025 C එකක් ආවත් ඌ IT හොඳම 130 ඇතුළේ ඉන්නවා. පැහැදිලිද? පැහැදිලිද කතන්දරේ?
හරි 100 එකක් ආවොත් ඌ හොඳම 130 ඇතුළේ ඉන්න IT වලින් ගිය අවුරුද්ද 2025. ඕකට මම මේන්ම හේතුව කිව්වා එක්සෑම් කල් යාම. හරි. ඒ කියන්නේ අපේ ක්ලාස් එකේ වුණත් ඕක සෑහෙන්න වෙන්න තිබ්බා. මොකද අන්තිම වෙලාවේ ආපු සෙට් එකක් නිසා ඒක වලක්ව ගත්තේ ආපහු ක්ලාස් පටන් ගත්තු නිසා. කල් යාමත් එක්ක. පැහැදිලි? 2.7 වගේ ඒ රේට් එකක් තියෙන්නේ. ඉතින් සෑහෙන්න අඩුයි. ඔය කියු සමස්ත කතන්දරත් එක්ක හැමෝම වැඩ කරන කාලේ හැමෝටම වැඩියෙන් වැඩ කරන්න හෝම්වර්ක් එක කරන් එන්න. කළේ නැත්නම් කොහොමත් කනවා. කොහොම හරි දැන් මේකේ ගුටි කෑවා කියන්නෝ. හරි. ඌ මේකේ ගුටි කෑවා. හරි ඌ තුන්වෙනි දවසේ යන තුන්වෙනි දවසේ ගුටි කනවා. හැබැයි එදාටත් ඉවර වෙලා තිබ්බේ නැත්නම් ලොකු පනිෂ්මන්ට් එකක් හම්බෙන්නේ. පැහැදිලි? ලොකු පනිෂ්මන්ට් එකක් හම්බෙයි මෙදාට ඉවර වෙලා තිබ්බේ නැත්තම්. පැහැදිලි? ඒ උට වට දෙකක් ගුටි කාලා නැද්ද නැතෝ තුන්වෙනි දවසෙත් අපත්තිදි ලොකු පනිෂ්මන්ට් එකක් හම්බෙයි. පැහැදිලිද? හරි. අනිවාර්යෙන් මේ ප්‍රෝග්‍රස් තුන යනවා. හරි. මේවා මම කොහොමද ප්‍රෝග්‍රස් කරන්න ඔය ඔහොම ඉගෙන ගත්තේ ළමයි මගේම කැම්පස් එකේ assignments වලින් පැහැදිලි ඒ විදිහට මේ ලෙවල් එකටම ඕගොල්ලෝගේ ප්‍රෝග්‍රස් එක මම බලනවා පැහැදිලිද හරි papers 7ක් papers 10ක් papers 13ම මේ පහවෙන්දි papers 13ම තියෙන්න ඕනේ හැබැයි papers 13 මේ 4 කළා හරියන්නේ නැහැ ඇයි මෙතනදී 7ක් බලනවා මම මෙතෙන්දි 10ක් බලනවා මෙතෙන්දි තමයි මෙතන බලන්නේ එතකොට අන්තිම මොහොතේ කාටවත් කරන්න බෑ හරි හරි එසේ එකේ ප්‍රශ්න කීයද 4ක් කරන්න පුළුවන් පැහැදිලි එසේ එකේ ප්‍රශ්න 4ක් කිරීම ප්‍රමාණවත් පැහැදිලි හරි එසේ එකේ ප්‍රශ්න 4ක් කිරීම ප්‍රමාණවත් හොඳට ඒ කියන්නේ 4ක් කළා මට ඕනේ ඕකේ ඔරිජිනලි ලකුණ හරි ඔරිජිනල් වාගේ ලකුණු 10ක් 15ක් වුණත් ප්‍රශ්නයක් නැහැ මට ඕනේ පේපර් එක කරන්නයි ලකුණ දාන්නයි හරි මොකද එතකොට මම මේ පේපරේ බලලා තේරුම් ගන්නවා ළමයි ඔයාගේ මොනවද තියෙන තව අඩුපාඩු දැන් අපි පේපර් ක්ලාස් එකේ පේපර්ස් ටික කොහොමත් යනවනේ දැන් 7 1 2 මේ සතිය ඉවර කරලා දාන්න මොඩල් පේපර් 7 එකේ ඒ ටික කොහොමත් යනවා හරි ඒ පේපර්ස් 20ද 30ද කොහොමත් යනවා පැහැදිලි හරි ඕගොල්ලෝ දැන් 7ක් ලියලා ඉවර නිසා ඕගොල්ලොන්ට 30ට අදින්න පුළුවන් දැන් ෆයිනල් රිවිෂන් එන කට්ටියට 20ක් වගේ තමයි සෙට් වෙන්නේ පැහැදිලි හරි මම කියන්නේ ඒ ටික කොහොමත් යනවා මම මේ කියන්නේ මෙතනිනුත් මට තේරුම් ගන්න පුළුවන් මොනවද ඔයා ඩ්‍රොප් කරන ප්‍රශ්න කියලා පැහැදිලිද ඕක කරනවා මොන ලෙවල් එකේ හිටියත් ඕක කරන් එන්න හරි හිතටම කරන්න හරි ඔක පොඩ්ඩක් දාගන්න හරි ඔය අර කතන්දරේම හෝම්වර්ක් කතන්දරේම තමයි මේ මොකද්ද ඔන්ලයින් කට්ටිය හෝම්වර්ක් කතන්දරේම සබ්මිෂන්ස් ටික ළමයි ඕගොල්ලොන්ට ඩෙඩ්ලයින් එකක් එක්ක දානවා සබ්මිෂන්ස් ටික කරන්න හරි සබ්මිෂන්ස් ටික කරන්න ලින්ක් එකක් දානවා අර කියපු ප්‍රෝග්‍රස් තුනේම තමයි හරි ඒ කියන්නේ 21 ඉඳන් එක ලින්ක් එකක් 28 ඉඳන් එක ලින්ක් එකක් 21 ඉඳන් 21 ඉඳන් එක ලින්ක් එකක් 28 වෙනිදා එක ලින්ක් එකක් මේ පහ ෆයිනල් ලින්ක් එක දානවා එතකොට ඒවට ෆොටෝස් ගාලා සබ්මිට් කරන්න සහ මේ පහෙන් පස්සේ ඕක මම ගොඩක් වෙලාවට ෆිසිකලි බලන්න ඉල්ලගනි එතකොට එහෙම වුණොත් කුරියර් කරන්න මම මෙහෙන් සල්ලි දීලා ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ආපහු ඔයගොල්ලෝගේ අතරම කුරියර් කරනවා ඒක බලමු ෆොටෝ ගහන එක කොච්චර ප්‍රැක්ටිකල්ද කියන එක මත ඒක මම ඩිසිෂන් එකක් අරන් කියන්න ඔයගොල්ලෝ සබ්මිට් කරන්න ඕනේ හැබැයි ෆොටෝස් ටික ගහලා කරන්න දෙයක් නැහැ චුට්ටක් කරදරකාරී වැඩක් හැබැයි ඉතින් ඔන්ලයින් එකට ඕවා පුරුදු වෙන්න වෙනවා පැහැදිලි ඒ නිසා ඔන්ලයින් අය එහෙම සබ්මිට් කරලා දාන්න පැහැදිලි එතකොට ඒ වැඩේ සම්පූර්ණයෙන්ම fully flat okay හරි මම මේ අර සෙෂන් එක ඉවර වෙලා ආපහු මේ ඔන්ලයින් අයටම මේ පොඩි කෑල්ල දැම්මේ ඔන්ලයින් අය
ඒ විදිහට සබ්මිට් කරගත්තාම හරි. ඕගොල්ලෝවත් අනිවාර්යෙන් ට්‍රැක් කරනවා. සහ ඕන්ලයින් ඕනෙම එක්කෙනෙක්ට මේ වීඩියෝ එක බලන ඕනෙම එක්කෙනෙක්ට මට මැසේජ් එකක් දාන්න පුළුවන් හෝම්වර්ක් ප්‍රෝග්‍රෑම් කියලා. එතකොට ඒගොල්ලොන්ගේ හරියටම මම බලලා මොනවද අඩුපාඩු ටික කියලා දෙනවා. මොනවද හදාගන්න ඕනේ පාඩම් ගණන් මනම් කතන්දර සියල්ල කියලා දෙනවා. පැහැදිලි? ඒක හරියට ඒගොල්ලෝ කරන්න. කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ ඕන්ලයින් කට්ටිය මේ නම්බරයට මට හෝම්වර්ක් ටික දාන ලින්ක්ස් ටික ඉල්ලගන්න. පැහැදිලි? නැත්තම් අපේ WhatsApp channel එකේ හරි Telegram channel එකේ හරි link එක අනිවාර්යෙන් මම දාලා තියන්න. ඒවට ගිහින් submit කරන්න. හරි. ඒවන හැමෝගෙම ඒවා track කරලා මොනවද පාඩම් වල අඩුපාඩු මොනවද හැදෙන්න ඕනේ කොටස් ටික මම අනිවාර්යෙන් බලලා කියනවා. පැහැදිලි? එහෙනම් ජය වේවා. ඔය වැඩේ කරන්න ලකුණු 20ක් 30ක් අනිවාර්යෙන් හැදෙනවම තමයි papers වල දැන් ඉන්න මට්ටම මොකක් වුණා. හරි. එහෙනම් ජය වේවා.